අද මම කතා කරන්නේ අපේ e-class website එකට කොහොමද අලුත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්නේ කියලා. හරි. ඔයාලට අපේ ඇඩ්මින් කෙනෙක් ඔයාලා ක්ලාස් පේමන්ට් එක කරලා අපේ ඇඩ්මින් කෙනෙක්ට පේමන්ට් ස්ලිප් එක දැම්මට පස්සේ එයාලගෙන් කෙනෙක් ඔයාට වෙබ්සයිට් එකේ ලින්ක් එක එවයි. හරි. මේ වීඩියෝ එක බලන්නේ දරුවෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නත් පුළුවන් නැත්නම් දරුවෙක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේක හොඳට අහගන්න. අපේ ඇඩ්මින් කෙනෙක් ඔයාට ලින්ක් එක එව්වට පස්සේ ඔයා ෆෝන් එකෙන් ලොග් වෙනවා නම් ඔයා ඒක උඩ ටච් කරන්න. ඔයා ලැප් එකකින් හරි ඩෙස්ක්ටොප් එකකින් හරි ලොග් වෙනවා නම් ඒක උඩ ක්ලික් කරන්න. හරිද? එතකොට ඔයාව ඔටෝ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට යනවා. හරිද? අපේ e-class එකේ ඔන්න ලොගින් ඉන්ටර්ෆේස් එක තියෙන්නේ මේ. හරි. ඊට පස්සේ දැන් ඔයාලට එකපාරට මේකේ මොබයිල් නම්බර් එක පාස්වර්ඩ් එක කියලා අහනවා. එහෙම දාන්න අපි කලින් රෙජිස්ටර් වෙලා නැහැනේ. ඒ නිසා ඒ දෙක තාම ෆිල් කරන්න බෑ. අපි යන්න ඕනේ මේ පහලට ආවහම තියෙනවා register as student කියලා. හරි. අපි ඒක උඩ ඔන්න ටච් කරනවා. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ register as student ගියාට පස්සේ ඔන්න ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පේනවා. මේකේ මේ යට register කියලා තමයි තියෙන්නේ. හරිද? දැන් ඔයාට පුළුවන් ඔයාගේ මොබයිල් නම්බර් එක ඔයාගේ පාස්වර්ඩ් මොකක් හරි ඔයාට හිතන පාස්වර්ඩ් එක ඔයාට මතක ඉන්න පාස්වර්ඩ් එකක් මේකට ඔයා දාන්න ඕනේ. හරිද? එතකොට මේ පාස්වර්ඩ් එක මතක තියාගැනීම අවශ්‍යයි. මොකද ආයෙත් ඔයා මේ වෙබ්සයිට් එකට ලොගින් වෙද්දී ඔයාට යූස් කරන්න වෙන්නේ මේ ඔයා දාපු මොබයිල් නම්බර් එක සහ ඔයාගේ මේ පාස්වර්ඩ් එක. හරි. හරි. ඊළඟට දැන් රෙජිස්ටර් ස්ටුඩන්ට් කියලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පේනවා. මේකේ මොබයිල් නම්බර් එකයි පාස්වර්ඩ් එකයි දාන්න තියෙනවනේ. මොබයිල් නම්බර් එකට දැන් අපේ සාමාන්‍යයෙන් අපිට තියෙන 076 077 074 ඔන්න ඔය වගේ නම්බර්ස් නේ තියෙන බිංදුව මුලට එනවනේ. ඒකේ බිංදුව කියන නම්බර් එක දාන්නේ නැතුව ඒ කියන්නේ 76 74 78 අන්න ඒ විදිහට ස්ටාර්ට් එක ගන්න ඕනේ. හරිද? ඊළඟට පාස්වර්ඩ් එක මේ new password කියලා අහනවා. එතන ඔයාලට පුළුවන් අංක අවමයෙන් අංක 8කවත් මොකක් හරි පාස්වර්ඩ් එකක් මම දැන් මෙතන 1 2 3 4 5 6 7 8 කියලා දැම්ම ඔයාලටත් ඒ වගේ එකක් දාන්න පුළුවන්. හරිනේ? ඊට පස්සේ ඔන්න register කියන එකට යන්න. හරි. ඔන්න verification code send කියලා වැටෙනවා. ඔයාලට කොළ පාටින් ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එයි. ඒ කෝඩ් එක දැන් ඔයාලට මෙතනට යොදන්න පුළුවන්. හරි. දැන් ඔයාගේ ෆෝන් එකට ඔයා අර දීපු නම්බර් එක මුලින්ම දීපු මොබයිල් නම්බර් එක ඇතුළත් ෆෝන් එකට ඔයාට normal message එකක් එයි. හරිද? normal message එකක් එයි ඔයාගේ verification code එක. ඒක ඔයා හරියට මෙතන දාලා ඔන්න verify කියන එක උඩ ක්ලික් කරන්න. අන්න හරි. දැන් personal details කියලා මෙන්න මෙහෙම ෆෝම් එකක් ඔයාට පේනවා නේද? දැන් මේකේ තියෙන දේවල් ඔයා හරියටම ෆිල් කරන්න. දැන් ඊමේල් එකක් දැම්මත් නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නම් දාන්න. හරිද? ඊළඟට ඔයාගේ full name එක. දැන් මම මෙතන මොකක් හරි නමක් දානවා. full name එක ඔයා දාන්න. හරිද? ඔන්න මම නමක් දැම්මා full name එකක්. හරිද? ඊළඟට WhatsApp number එක. මෙතනදී ඔයාලට 0.76 ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ නම්බර් එක දාද්දි මොබයිල් නම්බර් එක දාද්දි මේ ස්පේස් තියන්න ඕනේ නැහැ, හිස්තැන් තියන්න ඕනේ නැහැ. එක දිගට ටයිප් කරන් යන්න. හරි. ඊළඟට ඔයාගේ NIC එකක් තියෙනවා නම් NIC නම්බර් එක දාන්න. දැන් ඔයාලා O level ළමයෙක් නම් NIC නැහැනේ. ඒතර A level ළමයෙක් නම් දාන්න. හරිද? ඒක දැම්මත් නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක ඔන්න මේක හරිම වැදගත්. මේක නම් හරියටම දාන්න ඕනේ. මොකද ඔයාලා කොහොම අපිට මැසේජ් වලින් ඔයාලගේ හෝම් ඇඩ්‍රස් එක එව්වත් අපිට දැන් ඒවා එකින් එක බලන්න බෑ ළමයි ගොඩක් හසුරුවද්දි. ඒ නිසා අපි වෙබ්සයිට් එකේ තියෙන ඔයාලා දාලා තියෙන ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එකට තමයි අපි මාසික නිබන්ධන ටික එවන්නේ. හරිද? එතකොට අපි ඔයාලා මැසේජ් වලින් දැම්මට ඒවා අපේ ඇඩ්මින් එකට අහුවෙන්නේ නැහැ. මොකද ඒක කී දෙනෙක්ද කියලා බලන්නද නේද? එතකොට අපි මේ වෙබ්සයිට් එකෙන් තමයි එකපාර ගන්න ඔයාලගේ ගෙවල් වල ඇඩ්‍රස් ටික. ඒ අනුව තමයි අපි ඔයාලට ටියුට්ස් ගෙදරට එවන්නේ. ඒ නිසා ඔයාගේ ඇඩ්‍රස් එක හරියටම දාන්න ඕනේ. හරි. දැන් ඔයාගේ ඇඩ්‍රස් එක හරියට දාන්න. ඊළඟට ඔයාගේ ස්කූල් එක දාන්න.
ඊට පස්සේ ඔයාගේ A level year එක ඔයා O level student කෙනෙක් නම් ඔයාට A level year එක දාන්න යන්න ඕනේ නැහැ. A level ළමයෙක් නම් අනිවාර්යයෙන්ම 2027 2028 29 ওই විදිහට ඔයාගේ A level වර්ෂය දාන්න ඕනි. හරිද? O level ළමයිට ඒක අදාළ නැහැ. ඊළඟට grade එක ඔයා දැන් O level ළමයෙක් නම් ඔයා 6 7 8 මොකක් හරි අපි හිතමුකෝ 6 වසර ළමයෙක් කියලා. එහෙනම් මේකට 6 කියලා දාන්න. හරි? ඒ වගේම A level ළමයෙක් නම් අපි දන්නවනේ 2027 කෙනෙක් නම් 12ද 13ද අර ඒ වගේ ඔයාලා දාන්න පුළුවන්. ඒක අනිවාර්යෙන්ම නැහැ. හැබැයි O level ළමයි අනිවාර්යෙන් ඔයාගේ grade එක දාන්න ඕනේ. ඊළඟට A level stream එක ඒක O level ළමයිට අදාළ නැහැ. A level ළමයෙක් රෙජිස්ටර් වෙනවා නම් ඔයා බයෝද මැක්ස්ද මොනවද කියන එක දාන්න ඕනේ. හරිනේ? ඔච්චරයි ඔයාලට ෆිල් කරන්න තියෙන්නේ. හරි ලේසි වැඩක් තියෙන්නේ. දැන් එහෙනම් මෙතන රෙජිස්ටර් කියන එකට යන්න. හරි. ඔන්න දැන් වැඩේ ගොඩක්ම ඉවර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා enroll courses available courses කියලා. මේ enroll courses වල ඒකනවා තාම කිසිම course එකකට enroll වෙලා නැහැ. ඒතර ඔයාලට පුළුවන් මේ available courses කියන එකට ගියන්න. හරි. ඔයා available courses කියන එකට ඔයා දැන් ආවනේ. එතකොට ඔයාලට ගොඩාක් courses පෙන්නනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයාට අදාළ කෝස් එක ඔයා කොහොමත් මේ ක්ලාස් එකට ජොයින් වෙන්නේ ඔයා කාගේ ක්ලාස් එකටද එන්නේ කියන එක දැනගෙන ඔයාගේ ගුරුවරයා කවුද කියන එක දැනගෙන. ඒතර ඔයා A level ළමයෙක් නම් ඔයාගේ A level ගුරුවරයාගේ නම දන්නවා. ඔයාගේ වර්ෂය A level වර්ෂය දන්නවා. අපි හිතමුකෝ A level ළමයෙක් කියලා. 2027 තියරි ක්ලාස් එකට ජොයින් වෙන්න තියෙන්නේ මිහිරාන් විජේරත්න සර්ගේ. එහෙනම් ඔයා මේකට එන්රෝල් වෙන්න ඕනේ. හිතන්නකෝ ඔයා 2026 ක්විස් බේස් රිවිෂන් එකට ජොයින් වෙනවා කියලා ඒ සර්ගෙම එහෙනම් මේකට තමයි එන්රෝල් වෙන්න ඕනේ. අපි හිතමුකෝ ඔයා O level දරුවෙක් කියලා. O level කෙනෙක් නම් අපි හිතමු ඔයා 10 වසර ළමයෙක්. එහෙනම් ඔයා 10 වසර කෝස් එක තෝරගෙන යන්න ඕනේ. ඔහොම පහළට යන්න. ඔන්න තියෙනවා 10 වසර ගණිතය. එතකොට ඔයාගේ අදාළ ගුරුවරයා කවුද කියන එකත් ඔයා දන්නවනේ නේද? එහෙනම් 10 වසර ගණිතය කියලා මේ තියෙනවා grade 10 mathematics. එහෙනම් මේකට අපි enroll වෙමු. ඒතර අහනවා are you sure you want to enroll කියලා. එහෙනම් ඒකට yes කියලා දෙන්න. හරි. දැන් එතකොට මෙතන තියෙනවා ඔයාගේ courses ටික පෙන්නලා. දැන් අපි හිතමුකෝ ඔයා ජූලි මාසයේ අපේ ක්ලාසස් වලට සම්බන්ධ රෙකෝඩින්ග්ස් බලන්න යන්නේ කියලා සහ රෙකෝඩින්ග්ස් නැත්තම් දැන් ඔන්න ඊළඟ සතියේ තියෙන Zoom link එක ගන්න තමයි යන්නේ කියලා හිතමුකෝ. ඔන්න ජූලි මාසය කියන එක උඩ ඔන්න ෆෝන් එකෙන් නම් ටච් කරන්න. වෙබ්සයිට් එකෙන් අපි මේ ලැප්ටොප් එකෙන් යනවා නම් ඔයාට පුළුවන් ඒක උඩ ක්ලික් කරන්න. ඔන්න ජූලි මාසයේ මට ඕනේ පළවෙනි සතියේ රෙකෝඩින් එක බලන්න. එහෙනම් ජූලි වීක් මේ ජුලයි වීක් 1 කියලා තියෙනවනේ. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔන්න සූත්‍ර පාඩම කරා කියලා තියෙනවා. හරි. එහෙනම් ඒක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. ඔන්න ඒකෙදි නම් වැටෙනවා expired කියලා. එතකොට ඒ කියන්නේ ඔයාට රෙකෝඩින්ග්ස් බලන්න අපි යම්කිසි කාල සීමාවක් දෙනවා. රෙකෝඩින්ග්ස් බලන්නේ ඔයාට ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණා නම්. හරිද? හරි. එතකොට අපි සාමාන්‍යයෙන් සතියක් තමයි කල් දෙන්නේ ළමයට රෙකෝඩින් එක බලලා ඉවර කරගන්න ඒ සතිය ඇතුළත. මොකද ළමයි නැත්තම් රෙකෝඩින්ග්ස් ගොඩ ගහ ගන්නවා. එතකොට ක්ලාස් එකටත් එන්න එපා වෙනවනේ. ඒ නිසා ඔයාලට සතියක් ඇතුළත රෙකෝඩින්ග්ස් බලලා ඉවර කරගන්න කියලා තමයි අපි කියන්නේ. ඊට පස්සේ මේ ඔයාලට පේනවා pay now කියලා. දැන් මම අලුතෙන් රෙජිස්ටර් උනේ. ඔන්න මම තාම පේමන්ට් එක කළා. පේමන්ට් එක කළා මම ළඟ ස්ලිප් එක තියෙනවා. හැබැයි මම අපේ ඇඩ්මින් කෙනෙක්ට තාම යවුවේ නැහැ. එයාලා එහෙන් අප්‍රූවල් එක දෙන්න ඕනේ. එයාලා එතකොට ඔයාගේ පේමන්ට් ස්ලිප් එක චෙක් කරලා ඔයා හරියට ඒක කරලාද කියලා, ඒ කියන්නේ ඒක වළංගු පේමන්ට් එකක් නම් එයාලා එහෙන් අප්‍රූවල් එක දෙනවා. ඔයාලට පේමන්ට් ගැන ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඒව බලන්න යන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ මේකේ හරියට රෙජිස්ටර් වෙන වැඩේ විතරයි. හරිද? මම මේ වෙබ්සයිට් එකේ දේවල් ටිකක් මේ කියලා දෙන්නේ. අතන දැන් මේ වෙද්දි ඔයා රෙජිස්ටර් වෙලා ඉවරයි. රෙජිස්ටර් වෙන එකේ ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට දැන් ඔයා පේ කරලා නැත්නම් ඔයා ගෙවලා නැත්නම් ඒ අදාළ මාසයට ඔයාට මෙහෙම රතු පාටින් pay now කියලා වැටෙනවා. හරිද? ඔයා මේ මාසෙ ගෙවලා නම් මේක කොළ පාටින් paid කියලා වැටෙනවා. හරි. ඔයාට දැන් payment ගැන අප්ඩේට් කරන්න payment slip එක වෙබ්සයිට් එකෙන් අප්ලෝඩ් කරන්න යන්න එපා. ඒක අපේ ඇඩ්මින් කෙනෙක්ට WhatsApp කරන්න. එතකොට එයාලා චෙක් කරලා එහෙන් ටක් ගාලා ඔයාට අවශ්‍ය දේවල් කරලා දෙනවා.
හරි. ඊළඟට තව දෙයක් කියන්න තියෙනවා. දැන් සමහර දේවල් මේ ෆ්‍රී දාන ඒවාත් තියෙනවා. දැන් මේ සමහර අභ්‍යාසවල උත්තර හිම මේ ෆ්‍රී දාලා තියෙනවා. ෆ්‍රී කියලා පෙන්නන ඒවා ඔයාලට පේමන්ට් කරන්න නැතුව බලන්න පුළුවන්. මෙන්න මේ වගේ කොළ පාටින් paid කියලා වැටිලා ඔයා ඒ අදාළ මාසයට මුදල් ගෙවලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝස් බලන්න පුළුවන්. හරි. දැන් මම මේ ෆ්‍රී කියලා තියෙන එකකට යනවා. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට ආයෙත් මේක උඩ ක්ලික් කරන්න. හරිද? එතනින් නතර වෙන්න එපා. ඒක උඩ දෙපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාගේ අදාළ ડોකියුමන්ට් එකට යනවා. දැන් මේ තියෙන PDF එකක් මේ උත්තර පත්‍රයක් දාලා තියෙන්නේ. ඒතර ඒක පෙන්නනවා. ඒතර වීඩියෝ එකක් කරන්නේ මේ විදිහටම තමයි වීඩියෝ එක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. හරිනේ. මෙතනින් ක්ලෝස් කරන්න පුළුවන්. හරි. ඔන්න මම වීඩියෝ එකක් ප්ලේ කරන එකකුත් පෙන්නනවා. ඔන්න මම මේ වීඩියෝ එකට යන්නේ. දැන් මෙහෙම තිබුණා කියලා වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ කියලා ඉන්න එපා. ඒක උඩ ආයෙත් පාරක් ක්ලික් කරන්න. හරි. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට අදාළ වීඩියෝ එක පෙන්නනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා කොහොමද වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්නේ කියලා. දැන් ඔයාලට ලින්ක් එකක් Zoom ලින්ක් එකක් දාලා තියෙනවා කියලා හිතන්නකෝ. අපි බලමු. ඔන්න දැන් මෙතන ලින්ක් එකක් දාලා තියෙනවා. මේ බලන්න Zoom link day 1 කියලා තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔටෝ ඔයාව අදාළ ලින්ක් එකට දැන් මේක නම් ඒක එක්ස්පයර් වෙලා ඒ කියන්නේ Zoom link එක බලන්න පුළුවන් කාලයක් තියෙනවානේ. එතකොට ඒ අදාළ ලින්ක් එක උඩ ටච් කරන්න. ඔයාව ඔටෝ ඒ මීටින් එකට යනවා. ඒ කියන්නේ ඔටෝ ක්ලාස් එකට ජොයින් කරවනවා. හරිද? එතකොට ඒ වගේම මට කියන්න ඕනේ අපි අපේ ඇඩ්මින් කෙනෙක් ඔයාට විස්තර එවද්දී ඔයාට තව ලින්ක් දෙකක් එවයි ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ඔයාට මේ ලැප් එකක් හැමෝටම ලැප්ටොප්ස් නැහැනේ. ලැප් එකකින් වගේ ජොයින් වෙනවා නම් ඔයාට නිකන් normal website link එකකින් ගිහිල්ලා ජොයින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ ඇප් එකක් තියෙනවා. e-class එකේ ඇප් එක තියෙනවා. ඇප් එක ඔයාට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතකොට ඇප් එක ඒතර Android ෆෝන් එකක් නම් normal ෆෝන් එකක් නම් ඊට අදාළ link එක තියෙනවා. iPhone එකක් use කරනවා නම් ඊට අදාළ link එක තියෙනවා ඇප් එකට අදාළව. ඒ links දෙකත් අපේ admin කෙනෙක් ඔයාට එවනවා. එතකොට ඔයා use කරන ෆෝන් එක අනුව ඔයා ඒක install කරගන්න. ඔයා මුලින්ම අපේ admin කෙනෙක්ට payment slip එක එවනවා. එතකොට එයාලා කරන්නේ ඔයාට අපේ website එකේ link එක එවයි. ඒ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා කියයි. රෙජිස්ටර් වෙලා එයාලට ඉන්ඩෙක්ස් නම්බර් එක ඔයාට එන ඉන්ඩෙක්ස් නම්බර් එක එවන්න කියලාත් කියයි. හරිද? ඔයාට තියෙන්නේ දැන් අපි දන්නවනේ රෙජිස්ටර් වෙන විදිය. ඔන්න ඔය විදිහට රෙජිස්ටර් වෙන වැඩ ටික කරා. මම ඊට අමතර රෙජිස්ටර් වෙන වැඩේ තියෙන්නේ පොඩ්ඩයි. මම ඊට අමතරව අර කියලා දුන්නේ මේ වෙබ්සයිට් එක කොහොමද හැන්ඩල් කරන්නේ කියන එක. හරිද? කොහොමද වෙබ්සයිට් එකේ වැඩ ටික කරගන්නේ කියන එක තනියම. එතකොට ඒත් එක්කම ඔයාට කියයි ඉන්ඩෙක්ස් නම්බර් එක එවන්න කියලා කියනවා කියලා මං කිව්වනේ. ඉන්ඩෙක්ස් නම්බර් එක හොයාගන්නේ මෙන්න මෙහෙමයි. හරි. දැන් මේ ඔයා ඉන්නේ දැන් මේ අදාළ කෝස් එකක ඉන්නවා කියලා හිතන්නකෝ. මේක මෙන්න මේ පැත්තකින් තියෙනවා මෙන්න මේ වගේ නිකන් අර මිනිස්සෙක් ඉන්නවා වගේ පොඩි සිම්බල් එකක් නේද? ඒක උඩ ටච් කරන්න. ඒ තියෙන ඔයාගේ පර්සනල් ඩීටේල්ස් ටික පෙන්නන ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්නන තැන. හරිද? ඔයාට ඕන නම් මෙතන ෆොටෝ එකක් දාගන්නත් පුළුවන්. ඊළඟට මේ බලන්න ඔයාගේ විස්තර ටික තමයි මේ තියෙන්නේ. හරි මේ වම් අත පැත්තේ උඩම මේ බලන්නකෝ. මෙන්න මේ තියෙන්නේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක. දැන් මේ මට ඇවිල්ලා තියෙන්නේ 0.563. ඒ වගේ නම්බර් එකක් ඔයාට එයි. එතකොට ඔයා කරන්න ඕනේ ඔයාගේ පේමන්ට් ස්ලිප් එක එවුවට පස්සේ ඔයාට ලින්ක් එක එව්වානේ. ඔයා කියන්න ඔයා රෙජිස්ටර් වුණා මෙන්න වගේ ඉන්ඩෙක්ස් නම්බර් එක කියලා. එච්චර දේවල් කියන්න ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඔයා දැම්ම නම් ඇති. හරිද? ඉන්ඩෙක්ස් නම්බර් එකයි ඔයාගේ ග්‍රේඩ් එකයි අනිවාර්යෙන් ඔයාගේ වසර කීයද කියන එකක් දාන්න. එතකොට ඒ ටික දුන්නාට පස්සේ ඔයා සාමාන්‍ය ළමයෙක් විදිහට රෙජිස්ටර් වෙලා තියෙන ඉතුරු වැඩ ටික ඔක්කොම එයාලා කරලා දෙනවා. හරිද? ඒතර ඔයාට මාසෙට අදාළ ටියුට්ස් නිබන්ධන ටික ගෙදරටම කූරියර් කරනවා. ඒ සඳහා කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒ වගේම ඔයාට රෙකෝඩින්ග්ස් අපි බලන්න දෙනවා. ඔයාට අදාළ වෙලාවදී ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඔයාට පුළුවන් අපේ රෙකෝඩින්ග්ස් බලන්න.